මාටියා උඹ අපිට එන්න කියලා කිව්වේ ඇයි බං? ඒ වලපංකෝ මේකට YouTube channel එකක් කරන්න ඕනෙලු. ඈ බං මාටින් උඹ ඕකද හදිසියක් කියලා කෝල් දුන්නේ? යකෝ මං උදේට කන්නේ නැතුව දුවන් ආවේ. උදේට කනවා වගේ දෙයක්ෝ මේක කරලා සල්ලි හොයගත්තොත් උදේට නෙමෙයි දවල්ට රැට ඕන එක හිතන ඒවා කෑ හැකි. හරි ඉතින් උඹ දැන් ඕකේ මොනවද දාන්න හිතාගෙන ඉන්නේ? අන්න ඒක ගැන අහන්න තමයි මං උඹලට මෙන්න එන්න කිව්වේ. එහෙනම් ඔයා ධනරාජ වගේ වීඩියෝ කරන්න. ඔය පටන් ගත්තේ ගැම්මටම මේක. ධනරාජ වගේ වීඩියෝ ඕන්න උඹ ගෙදර ගිහිල්ලා කරමින්. ඔගේ අර ඉන්නේ කිරි අප්පොච්චිලයි පැණි අප්පොච්චිලයි මල් පොච්චිලයි අප්පොච්චිලා 60 උට මාරා උනුත් එක කරගනි. අගුලක් කතා කරන්න එනවා ගල් මූසලයා. ඉතින් අනේ මම වැරදි දෙයක් නෙමෙයි කිව්වේ. බලපංගෝ එක සතියෙන් දෙකෙන් ප්‍රසිද්ධ වෙච්ච ඉක්මන. උඹට ඒ වගේ ඉක්මන ප්‍රසිද්ධ වෙන්න තමයි මං එහෙම කිව්වේ. අනේ නිකන් පාඩුවේ හිටපන් උගුඩුවා. ආතල් වීඩියෝ හදන්නත් බෑනේ බං. අපිත් එක්ක එකතු වෙලා SL කාටුන් අයියා එක කරනවානේ. අඩේ මට ආව සුපිරි අයියා එක. අපි අර ඇරෙන්න YouTube channel එකේ අයියා කරනවා වගේ ඩවිව් කරමු. එහෙනම් බං අපි මෙහෙම කරමු. ඇරෙන්න එකේ අයියා කරන්නේ YouTubersලා ඒ වගේ කට්ටියත් එක්කනේ. අපි එහෙනම් ඔය රටට සේවයක් කරන කට්ටිය ඉන්නේ. යන්නේ ඒ කට්ටිය දන්නේ නැහැ ඒගොල්ලන්ගේ ලොකු සේවයක් වෙනවා. ඒ වගේ කට්ටිය තවර ප්‍රසිඩන්ට් ඕන කට්ටිය එක්ක ඉන්ටර්විව් කරමු. ඒ වැඩේ නම් හොඳයි මාටියෝ. කවුද එතකොට ඔය වීඩියෝ කරන්නේ එඩිට් කරන්න යනම්මනන් ටික? එඩිට් කරන්න මට පුළුවන් යකෝ. වීඩියෝ කරන එකට තමයි කැමරාවල් ළඟ එකෙක් ඕනේ. කවුද මෙතනින් වැඩේට කැමති? කාටද හොඳටම පුළුවන්? ඒක මං කරන්නයි යාළුවා. මං හෙන ආසයි ඔය කැමරාවල් ළඟ ඉන්න වැඩේට. හරි එහෙනම් අපේ ගෙදර ගිහිල්ලා උඹ මගේ කැමරාව අරගෙන පොඩි වීඩියෝ කෑල්ලක් කරලා පෙන්නපන් ලස්සනට. ඊට පස්සේ උඹට වැඩේ දෙන්න. එහෙනම් යමන් උඹලා ගෙදර. වරෙල්ලා එහෙනම් යන්න අපි යන්. ඒ සුප්පා මම දැන් ගේම් ගහන්න හදන්නේ. උඹ ගේම් එක ගහන්නේ ලස්සන වීඩියෝ එකක් ගත්තොත් එහෙම මම channel එකේ වීඩියෝ රෙකෝඩ් කරන්න දෙන්න. මාටින් යාළුවා ඔයාට ඔළුවට කරන ගේම් එක ගහන්න බැරිද? මේ කුණුහරුප කතා කරන්නේ නැතුව වීඩියෝ කරපන්. මාටියා මෙන්න මේ සුප්පා කැමරාවේ මොකද්ද මන්ද කරලා බං දැන් ඒක ඔළුවට කරන වීඩියෝ වෙන්නේ. ඔන්නෝක බලලා හදපන්කෝ බං. මේ අකා මොන මගුලක් කරනවද මන්දා? සුද්දා උඹට වීඩියෝ කරන්න පුළුවන් නේද? උඹ වරෙන් channel එකේ වීඩියෝ කරන්න. අනේ මාටින් යාළුවා මං කරන්නකෝ. අනේ උඹ නිකන් හිටපන්. දැන් ඔය කරේ මහ ලොකුවට. මාටියා හෙට අපි වීඩියෝ එකක් කරනවද? හෙට යමන්කෝ. මං උඹලට කෝල් එකක් දෙන්නම්. ඒ වෙලාවට මං කියන දණ්ඩ වරෙල්ලා. හරි බං. The next day. මාටියා දැන් ඇයි කියපකෝ මේ සරණේරු මාමලා ගේ පිටිපස්සට ආවේ? මේ සරණේරුවා හරක් බඳින තැනනේ බා. දැන් මහවැසි ආවොත් එහෙම අපිට පංගහලා එලවයි. අද මම කරන්න හදන්නේ බං කිරිගොවියෙක්ට කතා කරලා එයාලගේ ආදායම, එයාලා කියන කරදර ප්‍රශ්න අනම්මනම් ගැන කතා කරන්න. අපේ ගමෙන් මං ඒක තෝරගත්තේ සරණේරු මාමව. අවුලක් නැහැනේ සරණේරු මාම හොඳයිනේ. අවුලක් නැහැ. උඹ වැඩ පටන් ගනින්කෝ. මාටින් කොල්ලෝ ඇයි බං මම එන්න කියලා කිව්වේ? මේකයි සරණේරු මාමේ කේස් එක. මම පටන් ගත්තා YouTube channel එක. දැන් ඒකේ පළවෙනි වීඩියෝ එක විදියට ටිකවියෙක් ගැන කතා කරලා එයාට තියෙන ප්‍රශ්න කරදර අනම්මනම් ගැන කතා කරන්න හදන්නේ. සරණේරු මාම කැමති නේ වැඩේට? කැමති කොල්ලෝ. ඕක මොකද්ද? මේ ඒක නෙමේ කොල්ලෝ. මේක දැන් ටීවී එකේද යන්නේ? නෑ සරණේරු මාමේ. මේක බලපුලුවන් ෆෝන් එකෙන් විතරයි. අපේ ගෑණිට කියන්න ඕනේ මත් ඉන්නවා බලන්න කියලා. හරි එහෙනම් අපි දැන් කතා කරන එක පටන් ගමු. විකාරම් කියවන්න ලෑස්ති වෙන්න එපා හරි කොල්ලෝ. සුද්දා උඹ කැමරාව ඔන් කරලා වීඩියෝ එක කරන්න පටන් ගනින්. හරි එහෙනම් ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. අද මම මේ වීඩියෝ එක කරන්න එකඟලා තියෙන්නේ රටටම කිරිසපයන කිරිගොවි මහත්තයෙක්. කිරිගොවි මහත්තයෝ අපි වීඩියෝ එක පටන් ගමු.
එහෙනම් ගොවි මහත්තයෝ මුලින්ම කියන්න බලන්න ඔයා එතන හරක් වර්ග මොනවද කියලා. මං ඇති කරන සුදු පාට හරක් නම් මහත්තයෝ එළහරක්. හරි. එතකොට දුඹුරු පාට හරක්. උනුත් එළහරක් තමයි මහත්තයෝ. ඉතින් ඕක කලින් කිව්වා නම් ඉලයිනේ දෙකම එකපාර. මොකද දෙපාරකට කිව්වේ? නෑ ඉතින් මේ වීඩියෝ එක බලන කට්ටියන්ට තේරුම් ගන්න පහසු වෙන්න මං කිව්වේ. හරි හරි ගොවි මහත්තයෝ. එහෙනම් කියන්න බලන්න ඔයා මෙයාලට කන්න දෙන්නේ මොනවද කියලා. සුදු පාට හරක්ට දෙන්නේ මහත්තයෝ තනකොළයි පිදුරුයි විතරයි. එතකොට දුඹුරු පාටේ උන්ට දෙන්නේ මොනවද? උන්ටත් තනකොළයි පිදුරුයි විතරයි මහත්තයෝ දෙන්නේ. ඉතින් මිනිස්සේ ඕකත් එකපාර කියන්නත් බනේ. දැන් ඔබතුමා මේ වැසියකින් දවසකට කිරි ලීටරයක් විතර ගන්නවද? සුදු පාට එකෙක් ගෙන්නම් මහත්තයෝ දවසකට ලීටර් 3ක් විතර තමා. එතකොට දුඹුරු පාට එකකින් කීයක් විතර ගන්නවද? ඒත් 3ක් විතර තමයි මහත්තයෝ. එහෙනම් යකෝ ඒකත් එකපාර කියන්න තියනේ. මං එහෙම කියන්න හේතුව මහත්තයෝ මේ සුදු පාට හරක් ටික මගේ. එතකොට දුඹුරු පාටේ උන් ටික උනුත් මගේම තමයි මහත්තයෝ. මුට මම පරයා. ඒ කොල්ලෝ ගහන්න එපායෝ. උඹේ ගොවි පාට ටික ප්‍රසිද්ධ කරලා දෙන්න කියලා හදපුවා උඹ මෙතන විකාර කියවන්න. තොට මම අනේ කොල්ලෝ තෙන්ට නම් ගහන්න එපා වයසර කරුකමං. අම්බේ මගේ අනාතේ තෝ ගැහුවා පරයා. මෙච්චර කාල හරකෙක්වත් පයින් ගහලා තිබ්බේ නෑ යකෝ. තෝ ඒකටත් එක්ක හරියන්න පයින් කෙලියනේ අපත්තුව දාලම. හිටපන්කෝ මං තෝ ගැන පස්සේ බලා ගන්නම්. මම මහවස්සාව ලෙහෙනවා උඹ එද්දි වෙලාවක. හිටපන්කෝ තොට. මේ වගේ ට්‍රක් කාරයෙක් කොහෙද බං ඉන්ටර්විව් කරන්නේ? ඵලයල්ල යන්න. අපි ඊළඟට වීඩියෝ එකක් කරමු. The next day. සුද්දා කැමරාව ඔන් කරලා හදාගනින්කෝ. හරි බං කැමරාව හරි. ඉතින් අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට එක්කන් ඇවිල්ලා තියෙන සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු නමින් ජොන්ටි සයන්ස් මහත්තයෝ. ඔහු කිව්ව විදිහට ඔහු ජොන්ටි සයන්ස් මහත්තයා. ඔහු සුවිශේෂී හැකියාවල් සහිත පුද්ගලයෙක්. ඔහුගේ රැකියාව කිව්වොත් බයිසිකල් රේස් පදින එක තමයි මහත්තයෝ මගේ රැකියාව. දැන් ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් බයිසිකල් රේස් යදින එක මහා වැඩක්ද කියලා. ඒක නෙමෙයිනේ මෙතන තියෙන විශේෂම දේ. මොහුගේ ඇස් දෙකම පේන්නේ නැහැ. මොහු අන්ධ පුද්ගලයෙක්. එහෙම තියාගෙන තමයි මොහු බයිසිකල් රේස් 100කට අධික සංඛ්‍යාවක් ජයග්‍රහණය කරලා තියෙනවා. කියන්නකෝ බලන්න මහත්තයෝ ඔයා ගැන අපිට විස්තර. ඉතින් මගේ නම ජොන්ටි සයන්ස්. වෘත්තියෙන් බයිසිකල් දාවකෙක්. ඒ එක්කම මගේ ප්‍රියතම නම තමයි ජොනි සින්ස් මහත්තයා. තව මොනවද ඔයාලා දැනගන්න ඕනේ? හා ඒ හොඳටම ඇති. ඉතින් අපිට කියන්නකෝ ඔබතුමා කැමතිව පාට කැමතිම සත්තු ඒ වගේ කට්ටිය ගැන. මගේ කැමතිම පාට තමයි රතු පාට. මතු පාට ටයි වලට හැම හෙන ආසයි. ඉතින් මහත්තයෝ මම අද දාන් ඇවිල්ලා තියෙන රබර්ටයි එක. ඔය රතු පාට නෙමෙයි මං කිව්වේ. ඕක ටිකක් ලා වැඩි. තා චූට්ටක් අද වෙන්න ඕනේ. අර පිටිපස්සින් එකාගේ ඇඳුමේ පාට වගේ. ඔබතුමාගේ ඇස් පේන්නේ නැත්නම් කොහොමද හොම පාට ගන්නේ? මට ඒක ලොකු සැකයක්. ඒක තමයි මල්ලි මගේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එක. මෙහෙම නැත්තම් මට බයිසිකල් ඉන්නත් බෑ. මාටියා මට නම් හින්න මේක මේ තඩි කෙප්පයක් අතාරින්නේ. උඹ ඔය ඇඟිලි ටිකක් එහෙම පෙන්නලා බලපන් ගාන අහලා. ඒක තමයි ජොනි. හිටපන් බලන්න. එහෙමනම් ජොන්ටි සයන්ස් මහත්තයා මං කැමති වගින් තව ප්‍රශ්න දෙකක් අහලා මේ ඉන්ටර්විව් එක අවසන් කරන්න. ප්‍රශ්න දෙකක් නෙමෙයි 100ක් ඇහුවත් මතයෝ මං උත්තර දෙන්නම්. එහෙනම් කියන්නකෝ බලන්න මෙතන ඇඟිලි කීයක් වෙනවද කියලා. එදන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මල්ලි. ඒ මොකද්ද? ප්‍රශ්නේ කියන්නේ මේකයි මල්ලි. ඔයා ඔය ඇඟිලි දික් කරන් ඉන්න ගාන මං හරියට කිව්වා කියනකෝ. ඔයා එතකොට හිතන්නේ මං බොරුකාරයෙක්. බොරුවට ඇස් පේන්නේ නැහැ වගේ රංගපානවා කියලා. දැන් බැරි වෙලාවත් මං ඕක විදියට කිව්වොත් එහෙම ඔයා කියනවා මම මේ බොරුකාරයෙක් වගේ නොවේ ඉන්න පේන්න ඔයාට ඔහොම කරනවා කියලා. මම කරන්න බෑනේ මල්ලි. තමුසෙට ඒ පඬිතුකම ඉවරක් නැහැ. මෙතන තියෙන ඇගාන කියපන්කෝ. ඔතන ඇඟිලි 3ක් විතර ඇති. මුගේ ආච්චිට සම්බ හාල් කරන්න ආටියා දැන් ඔබ අත් දෙකට 5000 කොලෙයි 1000 කොලයකට මුට දික් කරලා ආපන් කෝකද ගන්න කියලා. ඊට පස්සේ බලාගත්ත හැකි. එහෙනම් ජොන්ටි මහත්තයා ඔයා අපේ ඉන්ටර්විව් එකට ආවට ඔයාට තෑගි දෙකක් ලෑස්ති කරලා තියෙනවා. මගේ අත් දෙකේ දෙකම තියෙනවා. ඔයාට කැමති එකක් තෝරන්න පුළුවන්. එතකොට මම ඔයා කැමති එක දෙනවා. මට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය වං අතේ තියෙන රුපියල් 5000 දෙන්නකෝ. මුගේ අප්පට යකෝ.
මල්ලි ඔයාගේ ටයි එක දෙන්න බැරිද? පට්ට ලස්සන ටයි එක ආ. ටයි එක දෙනවා මන් තොට ටයි එක. හිටපිය තොට මම. අනේ කොල්ලෝ මගේ ආබාධයට කරු කරපන්කො ගහන්න එපා යකෝ. ආබාධෙට තියනා තොට ආබාධ. තොට රවට්ටන්න ඇවිල්ලා මිනිස්සු රවට්ටගෙන. තොට මම. ඒ මාටියා ඔහොම හිටපන් මාත් එනවා. අනේ කොල්ලනේ 4 දෙනෙක් කොහොම ගහද්දි මං කොහෙ බේන්නද බං? කොහොම ගහන්න එපා යකෝ. තොට ඉස්පිරිතාලටම යන්න ගහන්නේ. හොරා. මේ වැඩේ හරියන්නේ නෑ බං ජොනියෝ. මේ channel එකේ වීඩියෝ එකට ආවොත් එන්නේ එක්ක ට්‍රැක් කාරේ. නැත්තම් මේ වගේ බොරුකාරේ, පිස්සෙක්, මදාක්, කුඩුකාරේ. ඒ වගේ එකෙක්නේ. ඔවුන් එක්ක වීඩියෝ කරන්න බෑ බං. මම මේ channel එක නවත්තලා දානවා. ඔව් බං අපි SL කාටුන් අයියත් එක්ක වීඩියෝ එකක් කරන් පාඩු ඉමු බං. එහෙනම් යමන් බං යන්න. මේක ගැන බලන්න ඕනේ ගොම්මූසලයා. ඔයාලා මේ වීඩියෝ එක බැලුවනම් යාළුවනේ. ඔයාලා මේක තව යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම යාළුවනේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා දාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපුවාම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් අතර වීඩියෝ එක ඉවරයි යාළුවනේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.